අන්ත අසරණ දුගී දුප්පත් පැල්පතක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ජීවත් වෙනවා. මේගොල්ලෝ බොහෝම දුප්පත් අගහිඟකම් වලින් පිරුණු ජීවිතයකුයි ගත කරනවා. කොච්චර මදිපාඩුකම් තිබුණත් අගහිඟකම් තිබුණත් මේ අම්මයි තාත්තයි ඒ ගැන හිතලා දුක් වෙනවා වෙනුවට තමන්ගේ දරු පැටියගේ මූණේ මතුවෙන සිනහරැල්ල දැකලා ජීවිතයට පැමිණෙන හැම කරදරයක්ම බාධාවක්ම ඉවස දරාගත්ත විඳ දරාගත්තා. ඒක තමයි අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි තියෙන ලොකුම සතුට. තමන්ගේ දරුවෝ කොයිතරම් කරදර තිබුණත් දරුවෝ හින්දා හිත හදාගෙන ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. මට මතකයි අපේ ගෙදර දරුවෝ 10 දෙනෙක් ජීවත් වෙච්ච සමාජිකයෝ 10ක් ඉන්න පවුලක් තමයි අපේ පවුල. මම 9 අංකයට කවුරුත් කැමති නැහැනේ. 29 ලබනවට කැමති නැහැ. 39 ලබනවට කැමති නැහැ. 49 ලබනවට කැමති නැහැ. මන්ට යවාගෙන තමයි බලන්නේ 9. 59 එනකොට බයයි 60 ඉන්න වෙයිද කියලා. 60 ලබයිද? 69 වෙනකොට බයයි 70 ලබයිද 9න් යාවිද කියලා. 9ට මිනිස්සු ඒ තරම් බයයි. 9 හරි හොඳම නැති අංකයක්. ඒ නිසා අපේ පවුලේ 9 වෙනියා වන මමත් මගේ කැමැත්තෙන්ම පන්සලට පූජා කළා අපේ අම්මා. ඉතින් සමහර වෙලාවට අපේ ගෙදර අඩදබර ඇති වුණාම තාත්තත් එක්ක ඔය ඉතින් හැම ගෙදරකම තියෙන එකක් තමයි ස්වාමියා සහ බිරිඳ අතර තියෙන පුංචි මතවාද. ඕවා ඉතින් හොද්ද ඉදෙනකන් විතරයි බත ඉදෙනකන් විතරයි කියලයි කතාවට කියන්නේ. ඒවා එහෙම්මම තමයි. ඉතින් අම්මා සමහර වෙලාවට තාත්තට කියනවා මම මේ දරුවෝ හින්දායි ඉවසන් ඉන්නේ කියලා. ඒවනම් ඕනතරම් හැම ගෙදරකම වගේ ඇහිලා ඇති. ඒක තමයි ඇත්ත කතාව. අම්මලා තාත්තලා මොන තීරණ ගන්න හැදුවත් දෙවරක් නෙමෙයි 10 වරක් හරි හිතනවා තමන් ගැන හිතනවට වඩා තමන්ගේ දරුවෝ ගැන. ඒ දරුවෝ පිළිබඳව තියෙන සෙනෙහසින්ද සමහර වෙලාවට ජීවිතේ ගන්න හදන මහා දරුණු බරපතල තීරණ උනත් විනාශ කරගන්න පුළුවන් හයියක් අම්මට තාත්තට තියෙනවා. පින්වත්නි මේ අම්මයි තාත්තයි අසරණ අම්මයි තාත්තයි දුප්පත් උනත් සතුටින් ජීවත් වුණේ ඔවුන්ට ලැබුණු දරු සම්පත හින්දා. දරු සම්පත දරු සෙනෙහස වස්තුවක් කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. පුත්තා වත්තු මනුස්සානං කියලායි උන්වහන්සේගේ දේශනාව තියෙන්නේ. දරුවන් දෙමව්පියන්ට වස්තුවක් සම්පතක්. ඒ නිසා මේ ලෝකයේ තියෙන ලොකුම වස්තුව ගෙනල්ලා එක තැනකින් තියලා අනිත් පැත්තෙන් දරුවන්ව තියලා අම්මගෙනුයි තාත්තගෙනුයි ඇහුවොත් ඕගොල්ලන්ට වටින්නේ මේ වස්තුවද දරුවෝද කියලා අම්මයි තාත්තයි කවුද තෝරගන්නේ? අම්මයි තාත්තයි තෝරගන්නේ එකේනෙහිම දරුවන්. මොන ලොකු වස්තුවක් සම්පතක් දෙනවයි කිව්වත් අම්මටයි තාත්තටයි ඒ හැම වස්තුවකටම වඩා වටින්නේ Tamanගේ දරුවෝ. ඒ වස්තුව තියෙන තැනම තියලා අනිත් පැත්තෙන් අම්මයි තාත්තයි තියලා දරුවන්ගෙන් ඇහුවොත් ඕගොල්ලන්ට වටින්නේ ඕගොල්ලෝ තෝරගන්නේ මේ දෙකෙන් මොකක්ද කියලා. දරුවෝ කවුරු තෝරගන්නේද? කල්පනා කරනවා දරුවෝ කවුරු තෝරගන්නේද කියලා. දරුවෝ කවුරු හරි තෝරගන්නේ. පුංචි කාලේ ඉඳලා ගුණ යහපත්කම් වලින් ඒ දරුවන්ව නිර්මාණය කළොත් ඒ වස්තුවට පයින් ගහලා අම්මයි තාත්තයි නවරදවාම තෝරගන්නේ. ඒ හින්දායි පුංචි කාලේ ඉඳලම ගුණවත් දේවල් දරුවන්ට දීලා දරුවන් හදා වඩා පෝෂණය කරන්නේ අම්මලා තාත්තලා. පින්වත්නි මේ ගෙදර පුදුම සතුටක් තිබුණා. ඒ සතුට දෝරේ ගලාගෙන යන්න තිබුණා. නමුත් ඒ සතුටට කන කොකා හැඬුවා.
මේ ගෙදර මේ පුංචි දරුවාගේ තාත්තට හදිසියේ සිද්ධ වෙච්ච කරදරයක් හින්දා ඒ කරදරය පිළිබඳව පණිවිඩයක් අරගෙන පණිවිඩ කරුවෙක් එනවා ගෙදරට. ඔහු ඇවිදින් කියනවා මෙහෙම. සුමනේ අද හදිසියේ කොහෙට යන්නද ගියේ වාහනයක හැප්පි ඔහු උදයේ මිය ගොස් තියේ උදයේ මිය ගොස් තියේ දුවමින් දොරකඩ සිට අසයි යමක් මෙලෙසට අනේ අනේ කියන්න මට ඇහුනේ නෑ හරියට ඇහුනේ නෑ හරියට. අම්මා එහෙම කියද්දී නැවත පණිවිඩ කරු කියනවා මේ ලෝකෙන් වී ඉවත් කොහේ ඉන්නවද තවත් සුමනේ මැරිලා කිව්වා ඇහුනේ නැද්ද ඒකවත් ඇහුනේ නැද්ද ඒකවත්. මේ පණිවිඩ කරුට තිබුණේ අලුත් පණිවිඩයක් ආරංචියක් කියන වීරකම පෙන්වන්න මිසක කරදරයටපත් වෙලා ඉන්න අහිංසක අම්මට පිහිට වෙන අදහසක් නම් නෙමෙයි. ඔහු පණිවිඩය කියලා එතනින් නික්ම වුණා. මේ අම්මා මාස 6 සිඟිදි දරුවවක් කරපින්නාගෙන ඊ타මත්ම ඉක්මනින් දුවගෙන යනවා රෝහලට. අපි අහලා බලමු ඒ ගැන සාදුකාරයක් කියලා. තම කරමත තාබා ආදර සිඟිති පුතා රෝහල වෙතට දිව යයි ඇය නැතුව කතා කුමකින් කුමක් වී ඇත්දැයි සිතින් සිතා යන විට තිබුණි මරණය රෙද්දකින් උතා වෙවුලා හැලේ ජීවිතයට මොකද ඕනේ සැමියා ආදරෙන් සිටි මට ආහිමි උනේ දරුවට සෙනෙහසක් පියෙකුගේ නොමැති උනේ මක් කරන්නද දේහා මුදුරුවනේ. මේ අම්මට හඬනවා වැළපෙනවා හැරෙන්නට වෙන කල හැකි කල යුතු කිසිම දෙයක් තිබුණේ නැහැ. තමන්ගේ සැමියා මේ ලෝකේ අතහැරලා ගිහින් ඇයි දුක් වුණා වේදනාවටපත් වුණා. ඔහුගේ අවසන් කටයුතු සිදු කරලා දින ගාණක් යනතුරුත් මේ අම්මා කුසල ආහාරයක් නැතුව කඳුළු බිවීම කාලය ගත කළා. ඒත් එහෙමවත් ඇයට කරන්න බෑ වැඩි කාලයක්. දරුවා ගැන හිතලා දරුවගේ අනාගතය ගැන හිතලා මේ අම්මා බොහෝම ශක්තිමත් බුද්ධිමත් තීරණයකුයි අරගන්නේ. අපි අහලා බලමු මේ අම්මගේ තීරණය මොකක්ද කියලා සාදුකාරයක් පවත්වලා. ඉන්දලා පාලක් නැත මෙහි මාහට දැන්නම් හිතුවත් ජීවිතේ නැති කර මිය දෙන්නම් පැමිණෙන වේදනාවන් ඔහොලා ගන්නම් මගරන් පුතා වෙනුවෙන්
ජීවත් වෙන්නම් දුක් විඳලාම විරවීරිය නොමැත ගතේ හඬලාම කඳුලැලි නොමැත නේතේ කෙතරම් දුකක් මින් පාසු ඇති යොනත් හිතේ නුඹ තනි කරන්නේ මගේ රත්තරන් පුතේ පුංචි පුතාගේ ජීවිතේ වගකීම මේ අම්මා Tamanගේ කරමතට අරගත්තා. එදා ඉඳලා Tamanගේ දරුවාගේ ජීවිතය යහපත් කරන්න මේ අම්මා Tamanගේ ජීවිතයේ හැම තත්පරයක්ම වෙන් කළා. කාලය සෙමෙන් ගත වෙන්නේ මේ පුතාගේ පාසල් අවධියක් ලං වෙන්න. අය මොනතරම් දුෂ්කරතා තිබුණත් Tamanගේ දරුවව ගමේ තිබුණු පාසලට ඇතුළත් කරලා ඔහුගේ අනාගතයේ දිනවන්න හීනමවල. ඒ හීනවලට පණ දෙන්න Tamanගේ පණ උනක් දෙනවා කියන උත්තම අදහසෙනොයි මේ අම්මා ජීවිතයට මුහුණ දෙන්නේ. ඒ වෙනුවෙන් ඇය නොවිඳිනා දුක් විඳා. අපේ අම්මලත් අපේ තාත්තලත් එහෙමයි අපිව හදන්න ජීවිතේ ගොඩාක් විඳා අප්‍රමාණ වෙහෙස මහන්සි. අපි අපේ අම්මා ගැනත් තාත්තා ගැනත් මතක් කරගෙන මේ පුතාව නිර්මාණය කරන්න එදා ඒ අම්මා දරපු වෙහෙස මහන්සිය ගැන අසා දැනගනිමු සාදුකාරයක් පවත්වලා. කුඹුරු පිටියේ වේලි ගිනි අව්වේ තැම්බිලා දරුවාගේ අනාගතේ හොඳ පිරිසිදු තැන් බලා කෙතරම් දුක් ඉහිලුවාද නෙතේ කඳුළු හංගලා මේ අම්මා වාගේ ඇත තවත් ලොවේ අම්මලා අවුව වැස්සරේ දාවල ඇය හා කරනවා කතා මව් ගුණයට සුබ පතනවා සිව්පාවා සහසතා මේ අතරේ පියඹායයි වේගෙන් කාල ඉතා අම්මාගේ කඳුළු මැදින් තරුණ පුතෙක් වේ පුතා. මේ පුතා අම්මගේ දහදිය මහන්සියේ ප්‍රතිඵලය නෙලාගන්නේ වයසින් අධ්‍යාපනයෙන් මුහුකුරා යමින්. කාලය ඔවුන්ට තියෙන හැම ගැටලුවක්ම විසඳුවා. තමන්ගේ පුතා හොඳ රැකියාවක් කරන මහත්තයෙක් බවට පත් කරන්න මේ අම්මට පුළුවන් වුණා. මම අන්තර්ජාලයේ දැක්ක ඊයේ දවසේ පාසලක නිර්මාණය කරලා තිබෙච්ච තාප්පයක ලියලා තිබෙච්ච හරි ලස්සන සටහන. ඒ තමයි මේ චිත්‍රයේ තියෙනවා තාත්තා විශාල ගඩොල් ගොඩක් පිටේ තියාගෙන බොහොම අමාරුවෙන් ඉස්සරහට එන පින්තූරය. ඒකේ ලියලා තියෙනවා මට මහන්සි නෑ මයි පුතේ උඹ හොඳට ඉගෙන ගනින් කියලා. මං හිතනවා මේක ඇත්තටම දරුවෙක් S2 විතරක් නෙමෙයි මනසිනුත් දැක්කොත්
ඒ දරුවන්ගේ අධ්‍යාපනය මහ පුදුම විදියට ජය ගන්නවා. ඒ අම්මලා තාත්තලා දරුවන්ට පොත් ටික අරගෙන දෙන්න, දරුවන්ට ඇඳුම් පැළඳුම් ටික අරගෙන දෙන්න, දරුවන්ගේ සතුට වෙනුවෙන් ඒගොල්ලෝ කරන කැපකිරීම හරියට ප්‍රයෝජනෙට ගත්තොත් දරුවෝ ජීවිතේ නොවර්ධවාම දිනනවා. පින්වත්නි මේ අම්මත් ඒ වගේ. මේ අම්මගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණා. පුතා හොඳ මහත්තයෙක් වුණා. හැමදාම රැකියාවට යන්නේ Tamanගේ කරදණ්ඩ කොයිතරම් උස්මහත් වුණත් අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලයි. දැන් ටිකක් කරදණ්ඩ උස්මහත් වුණාම අම්මලට තාත්තලට වඳින්නේ නැහැ දරුවෝ. කොන්ද නමන්නේ නැහැ. ඔළුව නමන්නේ නැහැ. අම්මල තාත්තල තමයි ඔළුව නමන්නේ දරුවන්ට. අම්මල තාත්තල තමයි හිස නමන්නේ. ඒ තැනට තමයි නිර්මාණය වෙමින් යන්නේ. පින්වත්නි මේ පුතා අම්මට වැඳලා අම්මට පින් දෙනවා. ජීවිතයේ ගින්දර කාර පින්නම් කඳුල සමග ඔබ යෙදුවාවන්නම් අම්මේ පුතේ කෝගේ සෙනෙහස පෙන්නම් දැන් මම මගේ අම්මව රැක ගන්නම් බීපු කාඳුල දැනුනේ හරි රහටේ අද සැන සුම පෙරලද දුක් ගැහැටයි සවන යෙදෙන්නේ සතුටේ බහටයි මගේ පුතුට දෙවියන්ගේම පිහිටයි අම්මයි පුතයි ගත කරන්නේ මේ ජීවිතේ ලස්සනම කාලය කියලා කිව්වොත් නිවැරදි. වැඩ අවසන් වෙලා ගෙදරට එන පුතා අම්මට කවනවා, පොවනවා, නාවනවා, ඇගේ රෙදිපිලි හොදනවා. අම්ම වෙනුවෙන් කරන්න තියෙන හැම පුද සත්කාරයක්ම මේ පුතා කරනවා. ඇයි බොහෝම වයෝවෘද්ධයි. අවුරුදු 60ත් ඉක්මවා ගිහින් පුතා තමන්ගේ මෑණියන්ට යුතුයකම් ඉටු කරගෙන යන අතරේ ඔවුන් දෙපළට ජීවත් වෙන්න අලුතෙන් නිවහනකුත් ඉදි කළා. ඒ නිවසේ පදිංචි වෙලා ටික දවසක් ගත වෙනකොට අම්ම පුතාට කතා කරලා මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. අපි අහලා බලමු ඒ ගැන සාදුකාරයක් පවත්වලා. අම්ම කියනවා ජීවිතයක ඇති රඟේ කරගන්නට තව අගේ විවාහයක් කරගත්තොත් පුතාට දැන් හොඳ වගේ පුතා කියනවා තුටක් වෙන ලෙද ඔබ ඒ ලෙස කිව්වද අම්මව රැකගෙන ඉන්නම් විවාහයක් මොකටද අම්ම නැවත කියනවා මගෙත් සතුට එය තමයි පුතාගේ සැනසීමමයි ඔයා විවාහයක් පුතේ කරගන්නට ඕනෙමයි පුතා කියනවා කපටි කමින් පරිණත ගැහැණුන් ලොව තුල ඇත එහෙව් එකේ බිරිඳක් මට අම්මේ ඕනෑ නැත කපටි කමින් පරිණත ගැහැණුන් ලොව තුල ඇත කිව්වහම තරිඳු මෙච්චර වෙලා හොඳට hina වෙලා බණ අහපු අය කපු කනත්තේ
වෙනස්ම මූණු වලින් යුක්ත වුණා. මේගොල්ලෝ ගැන කියන කතාවක් නෙමෙයි. මේ කතාවේ පුතා කාන්තාවන් ගැන හිතන විදිය. ඒ පුතා එහෙමයි හිතුවේ. දැන් ඉන්න පුතාලා ගෙදරට බිරිඳ එක් කරගෙන එනකන් අම්මා දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ. ලේලිගේ අම්මයි තාත්තයි දන්නෙත් නැහැ. ඒ තරම් පුතාලට දූලට විවාහය කියන එක හදිස්සි. අම්මල තාත්තලා දරුවන්ගේ ඕනෑ එපාකම් පිළිබඳව හොයලා බලලා පුංචි කාලේ ඉඳලම අකුරට ඒවා කරද්දී ඒගොල්ලෝ ඕක විතරක් කරලා දෙන එකක් නෑ කියලා බයෙන් තමයි විවාහය කියන එක කරලා දෙන එකක් නෑ කියලා බයෙන් බය හිතන අය තමයි එහෙම ඉක්මන් තීරණ ගන්න. හැබැයි ඉතින් සුදුසු කල වයස ආවනම් ඒ සුදුසු කල වයසේ මහා විශාල වියහියදන් දරන්නේ නැතුව එහෙම කරගන්න එක ඒකාතකට හොඳයි මේ ආර්ථිකෙ දුෂ්කර කාලේ. දැන් ඉතින් විවාහ උත්සවයක් කියලා කිව්වහම ගෙදරකට මාසෙට විවාහ උත්සව දෙකක් විතර වගේ සෙට් වුණොත් ඒ ගෙදර කුස්සියට අබසරණයි. මොකද මනමාලයටයි මනමාලිටයි වඩා වැඩිම වියදමක් යන්නේ නෑදෑයන්ට. නෑදෑයෝ ලස්සනට යන්න එපාය. නෑදෑයෝ උත්සාහ කරන්නේ මනමාලිටත් වඩා කැපී පෙනෙන කෙනෙක් වෙන්න මගුල් ගෙදර. ඒ නිසා බියුටි කචල් මධ්‍යස්ථානයට ගිහිල්ලා ටින්කරින් කරලා කැට්ලෝ පේස්ට් ගාලා පොටි ඇදලා සීය වැලි කොලෙන් කපලා පේන්ට් එක ගහලා එන්න විශාල වියදමක් දරන්න වෙනවා. කාන්තා පාර්ශවයට විතරයි. පිරිමි පාර්ශවයට නම් ඉතින් ඕක සරමක් කරි ඇඳගෙන මම දැක්ක මේ මෑතකදී තියෙනවා මගුල් ගෙදරක ගිහිල්ලා කොළු ගැටවු ටිකක් දෙන්නේ පොල් ගහක් උඩට නැගලා නටනවා. පොල් ගහේ කරටියට නැගලා නටනවා. ඒ තරම් ඔවුන්ට ශක්තියක් ලැබිලා තියෙනවා ඒ ගෙදර මගුල් ගෙදර නැටුම් තෙල් භාවිතා කරලා තියෙනවා. ඒ නිසා විවාහ උත්සවය කියන එක දැන් අපේ සංස්කෘතික අංගයක් නෙමෙයි කියන මට්ටමටපත් වෙලා. තාම මුස්ලිම් මිනිස්සු ඒගොල්ලෝ විවාහ වෙනකොට ඒ Tamanගේ ආගමානුකූලව ඒ කටයුතු කරනවා. ක්‍රිස්තියානි අය, කතෝලික අය, දෙමළ අය තාමත් ඔවුන්ගේ සංස්කෘතිය ඒ විදිහටම ආරක්ෂා කරගෙන ඉන්නවා. අපිට තාම විවාහයට සංස්කෘතියක් නැහැ. ඒ සංස්කෘතිය අපේ විනාශ වෙලා ගිහිල්ලා. විවාහය කෙසේ වෙතත් දියණියගේ අභිවෘද්ධිදායක මංගල සම්මත අවස්ථාවක් දැන් හෝටලයක සමරන්නට තරම් අපේ සංස්කෘතිය මහා දුරකට ගිහිල්ලා. කොහොම ගිහිල්ලා කොහෙන් කෙලවර වේවිද කියලා අපි දන්නේ නැහැ. මොකද ඉන්දියාවේ සංස්කෘතිය තමයි අපි වැඩිපුර අපේ මිනිස්සු අරගෙන තියෙන්නේ ටෙලි නාට්‍යවල. අර මදුරුතලා කියලා ශාකයක් තියෙනවා අපි බුලත් තිරට එහෙමත් කනවා ඔකේ. අර මල් එහෙම තුල්සි ගහක් කියලා පහුගිය කාලේ හැම ගෙදරකම තුල්සි ගස්ය කියලා වතුර දදා හදන්න ගත්ත මොනවද? මදුරුතලා. මදුරුතලා ඇදුවා. ඒ වගේ මොකක් හරි කුණ ගොඩක් ඉන්දියාවෙන් කියනවනම් ටෙලි නාට්‍යවල තියෙනවනම් ඒක ඊටාම ඉක්මනට ගන්න. පහුගිය කාලේ අපේ රූපවාහිනිය තුල තිබුණු විවිධ ටෙලි නාට්‍ය තිබුණා ගුරුවරුත් එක්ක ආදර සම්බන්ධතාවයන් පවත්වන චරිත. පහුගිය කාලේ කොළඹ ප්‍රසිද්ධ පාසලක ළමයෙක් ඒක ආදර්ශයට අරගෙන තිබුණා. ගුරුවරුත් එක්ක ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම ගැන දෙරණ නාලිකාවේ මම නාලිකාවත් එක්කම කියනවා විකාශය වෙච්ච දීර්ඝ කාලයක් විකාශ වෙච්ච
කතාවක් ළමයින්ට සමාජයට මහා පහළ ආදර්ශයක් ලබා දුන්නේ කි. ඒ හින්දා අපේ මිනිස්සු හැමදේම අල්ල ගන්නවා හොඳද නරකද කියලා හිතන්නේ නැතුව. අපි අපේ කතාවට නැවත යමු. පුතා විවාහයක් කරගත්තා අම්මගේ ඇවටිලි වලින් බේරෙන්නටම බැරි තැන. ඒ දවසේ මෙන්න මෙහෙමයි පින්වත්නි ගත වුණේ. සවනට වැටෙත්දී කවිසි පද සින්දෝ ඒ කුමරියක් නලලත තැලි පට බැන්දු දුටු විට පුතු සිනා තම මුව මත රැන්දෝ සතුටින් සලයි මවුනෙතු කඳු ලැලි බින්දු පුතා අම්ම බලාපොරොත්තු වෙච්ච විදියට අම්මගේ ඇවටිලි වලින් බේරෙන්නටම බැරි තැන නිවසට ලේලියක්ව කැඳවගෙන එනවා. එදා පටන් ඒ නිවසේ රැඳිලා තිබුණේ පින්වත්නි පුදුම සතුටක්. මේ ලේලියක් Tamanගේ නැන්දම්මාට පුදුම විදිහේ සැලකිල්ලක් සිදු කළා. ඇයට අවශ්‍ය කරන හැම උපකාරයක්ම ඇය විසින් සිදු කළා. ඒ නිසා මේ නිවසේ සතුට දෙගුණ තෙගුණ වෙලා ගියා. ඒ සතුටට වැඩි ආයුෂ නම් තිබුණේ නැහැ. ඒ සතුට හොඳටම ලෙඩ වුණා. ඒ සතුට හොඳටම මරණාසන්න වුණා. කාලයක් යද්දි ලේලියගේ හිතට ඇතිවෙච්ච මෙන්න මේ වගේ සිතුවිල්ලක් හින්දා. ඇය කල්පනා කළා මෙහෙම අපි අහලා බලමු එදා ලේලියට මොනවද හිතුනේ කියලා. මෙතනත් බහුතරයක් ඉන්නේ ලේලිවරු හින්දා. අපි අහලා බලමු ඕගොල්ලන්ටත් එහෙම හිතුණද කියලා මතක් කරගෙන. කසාදයක් කරගෙන මං ආවට එක පිම්මට කලේ මෝඩ කමක් කියලා හිතේ ඒක දැන් මට ඉවසාගෙන සිටිය නමුදු මෙහි ආඋනුසුම් පිට මට වැඩියෙන් සලකනවා එයා මහලු අම්මට අල්ලාගෙන ඇවිදිනවා හවසට ආවිත අතින් තවත් මේවා බලන් ඉන්නේ කොහොමද මම මගේ නෙතින් කළ යුතු කිසිවක් නොහැඟේ කුමක් කරන්නද ඉතින් මට වස බොන්නයි වෙන්නේ අම්මා මෙහි හිටියොතින් එදා පටන් ඇරඹෙන්නේ මේ නිවසේ සෝලිය කැඩී බිඳී ඉහිරෙනවා සාමයරන් තාලිය කුමක්ද මේ නව ආරේ ඇය යන පෙළ පාලිය වැරදි අරමුණක යනවා ගින ආමන මාලිය පින්වත්නි මේ ලේලිය ඊ타ත්ම ආත්මාර්ථකාමීත්වයෙන් තමන්ගේ නැන්දම්මා කෙරෙහි වෛර කරන්න පටන් ගත්තා. ඒ තමන්ගේ සැමියා අය ගැන හිතනවටත් වඩා ඔහුගේ මව ගැන හිතනවා කියලා. අසාධාරණයිනේ. ඇයි එහෙම කළේ? අම්මා හම්බුනේ පස්සේනේ. බිරිඳ හම්බුනේ ඉස්සර වෙලා. එහෙමද වෙලා තියෙන්නේ? එහෙම තමයි ගොඩක් බිරිඳෑවරු හිතන් ඉන්නේ. නමුත් මේ නැන්දම්මා ලේලි හබය ඒකේ ඉතිහාසය හොයාගෙන ගියොත් බුදුහාමුදුරන්ගේ කාලෙටත් එහා ඉතිහාසයක් තියෙනවා. ඒ කාලේ ඉඳලම ඒගොල්ලෝ මහා ප්‍රශ්න ගැටලු ඇති කරගත් කණ්ඩායමක්.
නමුත් තමන්ගේ ලේලියව දුවෙක් විදියට සලකන, තමන්ගේ බෑනනුවන් පුතෙක් විදියට සලකන, තමන්ගේම දුවෙක් පුතෙක් විදියට සලකන නැන්දම් මාලා මාමණ්ඩිලා නැතුවාම නොවේ. පින්වත්නි, මේ බිරිඳට හිතට පහළ වෙච්ච සිතුවිලි මහ භයානක සිතුවිලි. ඒ නිසා ඇය උත්සාහ කළේ නිතරම ඒ සිතුවිලි ජය ගන්න. ඒ වෙනුවෙන් ඇය නොඑක් විදිහේ උපක්‍රමයන් සිදු කළා. ඇය මොනවද කරන්නේ? සැමියාට තමන්ගේ මෑණියන් පිළිබඳව බොරු ගොතලා කියන්න පටන් ගත්තා. මේ අහන කියන හැම දෙයක්ම පිළිබඳව ඇත්ත නැත්ත දැනගන්න එදා එක දවසක් පුතා අම්මගේ ළඟට ගිහින් අහනවා මෙන්න මෙහෙම. අපි අහලා බලමු ඒ ගැන සාදුකාරයක් කියලා. අපටත් වඩා ඇය අම්මා ගෙන සෙව්වේ වෙනසක් නැතොව අම්මාගේ කුස ගිනි නියෝවේ දඬුවම් කර තියන්නට ඇය ගිනි ආවේ අම්මේ මොනවාද ඇය අම්මට කිව්වේ අම්මගෙන් අහලා බලනවා ඇත්තටම අම්මේ මොකක්ද වුනේ කියලා. ඉතින් අම්මට ලැබිච්ච හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. තමන්ගේ ලේලියකින් සිද්ධ වෙන කරදර ගැන හිරිහැරගෙන පුතාට ඇත්ත කතාව කියන්න ලැබිච්ච අවස්ථාවේ ඇය මොනවද දන්නවද කියන්නේ? ඇය කියනවා මම මෙහි යමක් කිව්වොත් සනසලා හිත හැකි ඉක්මනින් එය මට ඉටු වෙලා ඇත ඕනෑ මොහොතකදී පින්වයි සිනාවත ඇය කිසි දිනක මගේ හිත රිද්දලා නැත අම්මා පුතාට කිව්වේ තනිකරම බොරුවක්. එහෙම බොරුවක් කියලා අම්මා හිත සනසගත්තා. පුතාගේ හිත සැනසුවා. අහිංසකව ඒ විදියට බොරු කියලා. ඒ වුණත් පින්වත්නි ඒ ගෙදර අම්මට තිබුණු කරදර නම් ටිකක්වත් අඩු වුණේ නැහැ. එක දවසක් Tamanගේ සැමියා රැකියාවට ගිහින් ගෙදර එනවා ඈත තියාම දකින බිරිඳ කඩුල්ල ළඟට දුවගෙන යනවා. ගිහිල්ලා අම්මා ගැන බොරු කියන්න පටන් ගන්නවා. ඇය මොනවද දන්නවද කියන්නේ? ඇය මෙහෙම කියනවා. ගැන්නී තැන්වල මුලෝ කියයි නේක කදමලෝ ඔයයි මමයි කන්න දෙන්නේ අම්මට එක වේලලෝ අම්මට එක වේලලෝ පුතා හිතනවා කියනවා මෙය මහවදයක් වගේ මාළු නටනවා ඇඟේ දැන්නම් මගේ ඔලු පොළොත් යකාගේ කම්මල වගේ යකාගේ කම්මල වගේ හැකි තරමට ඉවසුවත් නතර නොවේයි මේ මවත් මමත් හෙටම ගෙදර යනවා මෙහෙ ඉන්න බෑ තවත් මෙහෙ ඉන්න බෑ තවත්
පුතා හිතනවා ඇය කී දේ හරි තමයි වැරද්ද ඉවසීමමයි කුමක් නමුත් තීරණයක් අරගන්නට ඕනෙමයි අරගන්නට ඕනෙමයි මාස ගානක් පුතාගේ හිතේ තද කරගෙන ඉඳපු වේදනාව කෝපයක් බවට පත් වෙන්නට වැඩි කාලයක් ගියේ නැහැ පින්වත්නි. පුතා කෝපයෙන් වෙවුලන්නට පටන් ගත්තා. කඩුල්ල ළඟ Tamanගේ ගමන් බෑගය විසි කරනවා. ඒ කඩුල්ලෙන් මුගුරක් ගලවගෙන පොල්ලක් කඩාගෙන දුවගෙන යනවා අම්මා ඉන්න දිහාවට. අපි අහලා බලමු පින්වත්නි. තාත්තත් නැතුව බොහොම ආදරෙන් හදා වඩාගෙන ජීවිතේ පෙන්නපු ජීවිතේ දිනන්න අප්‍රමාණ වෙහසක් මහන්සියක් දරපු මේ අම්මට මේ පුතා පොල්ලකුත් කඩාගෙන ගිහින් මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. ඔහු එදා බොහොම කෝපයෙන් වෙවුලමින් කිස් රොදෙන් ඇදන් විත් අම්මාව පෙරලගෙන නොනැවති මුගුරකින් තලනවා පුතා යක්ෂයෙකුසේ හැසිරෙමින් පින්වතුනි දුන් කිරෙන් අය හැමට ගෙවනවා දුන් කිරෙන් ණය හැමට ගෙවනවා දුබල වූ ගත පුරා වදින පොළු පාරවල් මෞසෙනේ ගඟ දෙබෑ කරනවා අනේ මගේ බුදු පුතේ ගුටි කන්න බෑ තවත් පුතා ළඟ වැඳ වැටි යදිනවා පුතා ළඟ වැඳ වැටි යදිනවා දැක්නෙක් කොට එසේ මෑණියන් පැවසුවත් පුතාහට නම් නොවේ ඇසෙන්නේ අහිංසක මෑණියන් බිම දමා නපුරු ලෙස තම නිවස පිටුපසට අදින්නේ තම නිවස පිටුපසට අදින්නේ නිවස පිටුපස තිබෙන කුකුල් කෝඩුව තමයි පුතාගේ දෙනෙත මත රැඳෙන්නේ දසමසක් කුස දැරූ දඬුවමට මෑණියන් කුකුල් කෝඩුව තුලට දමන්නේ කුකුල් කෝඩුව තුලට දමන්නේ දස මාසයක් කුසේ දරාගෙන ලේකිරි කරලා පොවලා බොහොම ආදරෙන් හදා වඩා ගනිපු Tamanගේ එකම පුතා අම්මට නොසෑහෙන විදියට පහර දීලා අයව නිවස පිටුපස්සේ තිබුණු කුකුළු කූඩුවකටත් දාලයි පුතා එතනින් පිට වෙලා යන්නේ. රාත්‍රිය එළඹුණා. කවුරුවත් මේ කූඩුව ළඟට ආවේ නැහැ. කුකුලන්ගේ බියකරු නාදයක් අමිහිරි දුර්ගන්ධයකුත් පිරුණු පුංචි කූඩුවක 3ට 4ට නැමිලා අහිංසක වයසක අම්මා කෙනෙක් කොහොමද ඉන්නට ඇද්ද? ඔබ හිතලා බලන්න. ඔබම හදාවදා ගනිපු දරුවෙක් ඔබට කවදක හරි ඒ වගේ දඬුවමක් දුන්නොත් ඔබට මොනතරම් වේදනාවක් ඇති වේවිද? මේ පුතා දුන්නු දඬුවම හින්දා කුකුළු කූඩුව ඇතුලේ ඉඳගෙන මේ අම්මා Tamanගේ දුක මේ මුළු ලෝකෙටම හෙන්න හයියෙන් කෑ ගහලා නොකිව්වත් මට හිතුණා ඇයගේ හිතින් ගොඩාක් දේවල් පුතාගෙන් අහන්නට ඇති කියලා.
ලෝකයට ඇහෙන්නේ නැතු හදවතින් විතර අහලා බලමු අපි ඒ ගැන. ඇය හිතන්නට ඇති කියලා හිතාගෙන මෙහෙම රතුලේ කිරි කරලා මගේ රත්තරන් පුතේ මම නුඹ දැඩි කළා මගේ රත්තරන් පුතේ මට වද දෙන්න හිතුනේ මේ තරම් හිතේ මොන වරදක් කළාටද රත්තරන් පුතේ මේ කුණු ගඳට මගේ හිස් මුල පැලී පුතේ කුකුලන් කොටනවා මට රිදෙනවා පුතේ සාගින්දර දනේ කුස මොර දිදී පුතේ මම මේ අපායෙන් මුදවා ගනින් පුතේ අම්මා කුකුල් කෝඩුවේ කඳු ලැලි බොනවා පුතු සහ බිරිඳගේ සැපසේ නිදියනවා මහ පාපයක සලකුණු උඩ මතු වෙනවා දිගුරය ගෙවි උදයේ අරුණලු එනවා මාස දෙකක් ගත වෙනවා කාලේ සෝබා දහමෙත් බිඳෙනවා සීලේ ගම්වැසියන් ඒකතුව මේ වේලේ නීතිය වෙත පාලඳයි මල් මාලේ සතියටක් තිස්සේ Tamanගේ අම්මව කුකුළු කූඩුවක හිර කරගෙන ඉන්නවා කියන ආරංචිය ලැබු ගින්නක් වගේ පින්වත්නි පැතිරුණේ. මේ ආරංචිය පොලිසියටත් යනවා. ඒ අය විදිහින් මේ අම්මව එළියට අරගන්නකොට මහ විශාල පිරිසක් රැස් වෙලා බලාගෙන හිටියා. මේ අම්මා මරණයේ දොරකඩ ළඟ ඉන්න කෙනෙක් වගේ පෙනෙන්නේ. මේ කරපු අපරාධයට පුතාවත් ලේඩියවත් පොලිසියට කැඳවගෙන ගියා. අම්මා නිවස ඇතුළට අරගත්තා. මේ අම්මට යාන්තම් සිහියක් යමක් දැනෙනකොට ඇයි විමසන්නේ වෙන කිසිම දෙයක් ගැන නෙමෙයි පින්වත්නි. ඒ තමන්ගේ පුතා ගැන. පුතා කොහෙද කියන්නේ? විතරයි ඇය අහන්නේ. පුතා පොලිසියට අරගෙන ගියා කියලා කිව්වහම මේ අම්මගේ ඇඟේ තිබුණු හැම අබල දුබලතාවයක්ම දුරු වෙලා ඇයට තිබුණු එකම උනන්දුව වුමනාව තමයි පොලිසියට ගිහින් පුතාව බේරාගෙන එන්න ඕන කියන උමනාව. ඇය යනවා පොලිසියට. පොලිසියට ගිහින් Tamanගේ පුතාව යකඩ කූඩු අතරේ හිර කරලා සිටිනවා දැක්කහම ඇයට ඇස් අදහාගත නොහැකිව පින්වත්නි සිහිසුන්ව බිම ඇදගෙන වැටුණා. ඇය යාන්තම් සිහිය අරගෙන එතනදී යාන්තම් සිහියක් යමක් මේ මෑණියන්ට දැනෙනකොට ඇය වැඳ වැටෙමින් පින්වත්නි පුතා වෙනුවෙන් පොලිසියෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම මෙන්න මෙහෙමයි. සිදු වුණ දේවල් සිදු වී ඉවරයි
සසරේ පැමිණුන විලස පතා කුමක් උවද තව උහුලා ගන්නට නොහැකිය මෙතනදී නොකර කතා නොහැකිය මෙතනදී නොකර කතා සමාව දෙන්නට මම සූදානම් අම්මෙකු ලෙස ආදරෙන් එතා අතහරින්න බුදු මහත්තයෝ දැන් අසරණ මගේ රත්තරන් පුතා අසරණ මගේ රත්තරන් පුතා දරුවන් මතු කරද්දී නයි විසැති පෙනේ අම්මගේ හිත වෙඬරු වාගෙයි මිලින උනේ අහගනු දරුවනි සිරිලක් සොඳුරු වනේ දුටුවද උතුම් අම්මෙකු සතු මහඟු ගුණේ අම්මගේ ඉල්ලීමෙන් පුතාවත් ලේලියවත් දෙන්නම නිදහස් කළා. තමන්ගේ අම්මට තමන් කරපු අපරාධයේ බරපතලකම තේරිච්ච පුතා අම්මගේ ළඟට ඇවිදින් අම්මට වැඳ වැටෙමින් අම්මගෙන් සමාව ඉල්ලනවා. දඬුවමකුත් එක්ක මට දඬුවම් කරන්න කියලා පුතා ඉල්ලනවා. මගෙන් වෙච්ච වරදට. ඒත් අම්මා කියන්නේ පින්වත්නි මෙන්න මෙහෙම කතාවක්. පෙර සසරේ කරන ලද පව් හරවන්ට නුඹ පොඩි පුතේකි මට දාගිරිය කරවන්ට එහෙයින් සීතේයි තාරමක් දොර සැරවෙන්ට දඬුවම් කරන්නේ අම්මලා දරුවන්ට දඬුවම් කරන්නේ නැහැ අම්මලා දරුවන්ට කියන කවි පදයෙන්ම මම මේ දේශනාව අවසන් කරනවා. ඔය විදියට අහගෙන ඉන්නවා නම් තව පැයක් වුණත් බණ කියන්න පුළුවන්. නමුත් දැන් කාලය ඊටාම ඉක්මවා ගිහින් තියෙන නිසා අපි මේ දේශනාව මෙතකින් අවසන් කරමු. පින්වත්නි, දරුවෙකුට පුංචි කාලේ ඉඳලා ගුරුහරුකම් දෙන්නේ අම්මා තාත්තා. ඒ නිසා අම්මට තාත්තට අයිතියක් තියෙනවා දරුවන්ට දඬුවම් කරලා හදාගන්න. දරුවෙකුට දෙන දඬුවමක් කියලා සලකන්න බෑ. ඒකට කියන්න ඕන හරිනම් ජීවිතේ කියා දෙනවා කියලා. අම්මල තාත්තලා එහෙම තරවටුවක් හරි කරලා උත්සාහ කරන්නේ Tamanගේ දරුවෝ යහපත් පුරවැසියන් බවට මේ සමාජයට සමාජගත කරන්න. පින්වත්නි, අම්මට තාත්තට එහෙම අයිතියක් තිබුණා. දරුවෙකුට කවදාවත් අයිතියක් නැහැ Tamanගේ අම්මට තාත්තට දඬුවම් දෙන්න. අම්මට තාත්තට දඬුවම් දෙන්න හැදුවොත්, දඬුවම් දුන්නොත් ඒ දරුවන්ට නතර වෙන්නේ මහා නරකයක. ඒ නිසා පුංචි කාලේ ඉඳලා අපිව ජීවත් කරවන, අපිට ජීවිතේ කියා දෙන, අපිව නිර්මාණය කරන,
අපි වෙනුවෙන් හැම දුක් ගැහැටක්ම වින්දනය කරනවා. පුංචිම උදාහරණයක් ගත්තොත් අද මෙතන බණහන්න ඇවිත් ඉන්නවා පුංචි දරුවන් අරගෙන අම්මලා වඩාගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් නුකුලේ තියාගෙන බණ ඇහුවා. සමහර විට ඒ දරුවෝ දැන් නිදි. ඉතින් තාමත් ඇකේ තියාගෙන උකුලේ රඳවගෙන අම්මලා බණ අහනවා. දරුවන්ව ගෙදර තනියම තියලා ආවේ නැහැ. දරුවොන් අරගෙනයි ආවේ. අම්මලා තාත්තලා කවදක හරි ওই දරුවෝ වඩාගෙන ඉන්න අම්මලා තාත්තලා කවදක හරි වයසට යනවා. මංච පරායන වෙනවා. ඇඳ පිහිට කොටගෙන ජීවත් වෙනවා. ඇඳේම තමයි. එහෙම ඉන්න කාලෙක ඔය ඇකේ තියාගෙන ගෙදරින් තනියම තියන්නේ නැතුව උස්සගෙන ආපු තුරුළු කරගෙන ඉන්න දරුවෝ කවදක හරි ඕගොල්ලන්ව උස්සගෙන ඒවිද බණහන්න යමු අම්මේ කියලා. දරුවෝ එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම වල දශමයක්වත් අම්මා තාත්තා වෙනුවෙන් අපිට ප්‍රතිඋපකාර පිණිස කරන්න බෑ. ඒ නිසා අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ අම්මා තාත්තා වෙනුවෙන් මේ කැපකිරීම කරන්න. ඒගොල්ලෝ S2 පියාගන්න කම්ම ඒ අයට අවශ්‍ය කරන හැම සැලකිල්ලක්ම කටයුත්තක්ම කරන්න කියන පණිවිඩය මම මේ දේශනාව තුළින් සිදු කරනවා.